ඔබේ හිස් කබලේ අධික ලෙස හිස්සොරි මතුවී ඒවා ලොකු කැබලි ලෙස ගැලවී යනවද? එහෙනම් මේක සාමාන්‍ය හිස්සොරි තත්ත්වයක් නෙවෙයි. ආයුර්වේදයේ මේක හැඳින්වෙන්නේ ශුද්‍ර කුෂ්ඨ තත්ත්වයක් කියලා. දැන් අපි බලමු මේ ඇතිවෙන්න බලපාන හේතු මොනවද කියලා. අංක 1. ශරීරයේ අභ්‍යන්තරයේ සිදුවන අසමතුලිතතාවයක් තමයි මේට ප්‍රධාන හේතුව වන්නේ. අංක 2. ජානමය බලපෑම. ඔබේ පවුලේ සමාජිකයෙකුට මේ තිබීමෙන් එය ඔබටත් බෝ වෙන්න පුළුවන්. අංක 3. අජීර්ණය නිසා ශරීරයේ රැඳෙන විෂ වර්ග සමහරහා පිටවීමට උත්සාහ කිරීමෙනුත් මේ තත්ත්වය ඇති වෙනවා. අංක 4. වැරදි ජීවන රටාවන්. නිදි වැරීම සහ අධික උෂ්ණාධික ආහාර ගැනීම මෙයට තවත් හේතුවක් වෙනවා. අංක 5. වාත, පිත්ත, සෙම් යන දෝෂයන්ගේ වෙනස් වීම හේතුවෙනුත් මේ තත්ත්වය ඇති වෙනවා. මේකෙදි හිස් කබලේ අලු හෝ සුදු පැහැති පොතු ගැලවී යාම තමයි පළමු රෝග ලක්ෂණයේ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ආසාදිත ස්ථාන රතු වී දැවිල්ලක් ඇතිවීමට පටන් ගන්නවා. පාලනය කළ නොහැකි කැසීමක් සහ කෙස් ගැලවී යාමකුත් මේ තත්ත්වයේදී අපිට දැක ගන්න පුළුවන්. මේ කිසිසේත්ම බෝවන රෝගයක් නෙමෙයි. ඒ නිසා රෝගියා කොන් කිරීම හෝ අනියත බියක් ඇති කිරීම සිදු නොකළ යුතුයි. ආයුර්වේදයේ මගින් රෝග ලක්ෂණ යටපත් කරනව වෙනුවට රෝගය මුලින්ම සුවපත් කිරීමට පියවර ගන්නවා. මුලින්ම කරන්නේ ශරීරය පිරිසිදු කරන එක. ඇතුළතින් ඇති ආම විෂ ඉවත් කිරීම තමයි කරන්නේ. ඉන්පස්සේ රක්ත ශෝධනය මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සිදු කරනවා. පෝෂණීය ප්‍රතිකාර මගින් නැවත හිසකෙස් වර්ධනය කිරීම පටන් ගන්නවා. නොසලකා හැරියොත් මේකෙන් ඔබට සිදුවන හානිය ගැන ඔබ දන්නවද? මේ සාමාන්‍ය හිස්සොරියයි සිතා ප්‍රතිකාර ප්‍රමාද කළොත් අධික ලෙස හිසකෙස් ගැලවී තට්ටය පෑදීම ඇති වෙනවා. ඒ වගේම තමයි සන්ධි රෝග ඇති වෙන්න පුළුවන්. නියපොතු ආශ්‍රිත රෝග සහ මානසික පීඩනයක් මේ රෝගයේ ලක්ෂණයක්. මේ රෝගය වළක්වාගෙන ඔබ නිරෝගීව ඉන්න නම් සුව වූ පසු රෝගය නැවත ඇති නොවීමට නම් සමබර ආහාර වේලක් ගැනීම, නියමිත වේලාවට නිදා ගැනීම සහ මනස සැහැල්ලුවෙන් තබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඕනෑම රෝගයක් කල්ගත වීමට පෙර ප්‍රතිකාර කිරීමෙන් ඉක්මන් සුවය ලබා ගන්න පුළුවන්. ඔබටත් මෙවැනි රෝග ලක්ෂණ තියෙනවා නම් වාහම පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරයෙක් හමු වන්න. මේ වීඩියෝ වැදගත් වේ කියලා සිතෙනවා නම් ඔබේ මිතුරන් අතර ෂෙයා කරන්න.